We came to Bangkok by Suite Hotel. It's super tall. There's 49 floors. Yeah. And we're going to go and show you around this Marriott Suite Bangkok Hotel. That's my parents and my grandparents. අපි බයොක් ස්වීට් හොටෙල් එකට දැන් මේ චෙකින් වෙන්න හදන්නේ. හරියටම මේ බැංකොක් හාට් එකම කිව්වොත් හරි බැංකොක් හරි මැද පිහිටලා තියෙන හෝටල් එකක්. විශේෂයෙන්ම මේ ඇත්තටම බොහොම ලස්සන අවස්ථාවක් කියන්න ඕන. මොකද මේ හෝටලේ තියෙන්නේ හරියටම පතුනාම් මාකට් එක පාමුලමයි. මේක ගොඩනැගිල්ල ඔයාලට මතක ඇති. අපි තව රූම් එක ඇතුළට ගිහිල්ලා අපි ඉන්නේ මේ ලොබි ඒරියා එකේ. අපි ටිකක් ඇතුළට ගියාට පස්සේ ආපහු සැරයක් රූම් එක ඇතුළ කොයි වගේද කියලා බලමු. රිසෙප්ෂන් ඒරියා එක නම් හරිම ලස්සනයි සහ මේ හරිම විශාලයි සහ විශාල මේ ඉඩ ප්‍රමාණයක් තියෙන තරක්. තාම අපි ඉන්නේ මේ රිසෙප්ෂන් එක තියෙන ෆ්ලෝ එකේ. රිසෙප්ෂන් එක තියෙන්නේ දෙවනි තට්ටුවේ. මේ අපි හෝටලේ අයිනටම ආවොත් හරියටම පතුරාම් මාකට් එක පහළ පේන දුර තියෙන්නේ. මේ ඉන්ද්‍රා මාකට් එක මාකට් එකත් එක්ක තියෙන මේ අතුරු පාර දැන් මේ ඉන්ද්‍රා මාකට් එක ළඟින් ඇවිල්ලා හැරෙන තැන සහ මේ බිල්ඩිපත් එක්කම පැරලල් අනිත් පැත්තට තියෙන්නේ බයොක් ටවර් එක. අපි ඉන්නේ බයොක් ස්වීට් හොටෙල් එකේ. මේ තමයි ඉතින් රිසෙප්ෂන් ඒරියා එක. අපි තව යාළුවෝ කට්ටියකුත් එනවා. අපි ඒගොල්ලොත් ආයිබෝන් කියලා පිළිගන්නවා. මොනවද බෑග් දෙකක් ගත්තද? කලින් සැරේ ගත්තු බෑග් දෙක. මේ කොහෙද නිකන් පැටලෙවුවා වගේ. මේකේ මේ යටේ ඩික්සි එක. රයිට්. හරි. දැන් මේගොල්ලෝ චෙකින් වෙන්න හදන්නේ. අපි සියලුම දෙනා චෙකින් වුණාට පස්සේ අපි රූම් එකට ඇතුළට ගිහින් කතා කරනවා. ගොඩාක් පිටසක් ගොඩාක් සෙනඟක් ඉන්නවා අපිත් එක්ක. රයිට්. අපේ රූම් නම්බර් එක 221 අපිට හම්බුනේ. 221 කියන එකෙන් ඇත්තටම මේ අයිඩියා වෙන්නේ අපිට ඉන්න තියෙන්නේ 22 වෙනි ෆ්ලෝ එකේ. මේ තමයි අපි බුක් කරපු අපේ රූම් එක. අපි පොඩි දෙන්නෙකුත් එක්ක ඉන්න නිසා විශේෂයෙන්ම මේ අපි ටිකක් ඉඩකඩ තියෙන කාමරයක් තමයි බුක් කළේ. අපිට එන්ට්‍රන්ස් එකේම ටේබල් එකක් තියෙනවා, පුටු දෙකක් තියෙනවා දාලා, පොඩි සෝෆා එකක් තියෙනවා, තව පොඩි බෙඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් තවත් පොඩි කවුච් එකක් තියෙනවා. රයිට්. අපි දැන් ඇතුළට ඇවිල්ලා බලමු අපේ බෙඩ් එක කොහමද කියලා. සුබි. රයිට්. මේ තියෙන්නේ රූම් එක. අපි ඕඩර් කරේ සිංගල් බෙඩ් එකක් තියෙන රූම් එකක්. I think අපි 4 දෙනාට මේ ඉඩකඩ
එක pillow එකක් one pillow එකක් the same colour. Yeah. Right, අපි බලමු bathroom එක පොඩි storage area එකක් තියෙනවා. bathroom එක හොඳයි පොඩි කාමරේ ලොකු වුණාට bathroom එක නම් එහෙම ගොඩාක් විශාල නෑ. හොඳයි පොඩි ඉඩකඩ ප්‍රමාණයක් තියෙන්නේ. විශේෂයෙන්ම මේ අපි බැංකොක් වලට එන්නේ දවස් කීපයකට ඉක්මනින් shopping කරලා නතර වෙලා එහෙම ඉඳලා යන්න. ඒ අනුව පොඩි ඉඩකඩ ප්‍රමාණයක් තියෙන්නේ. බලමු අපේ view එක කොහොමද කියලා අපේ room එකට තියෙන right මේ කොයි පැත්තද? හරි අපිට මේ බයොක් ටවර් එක බැංකොක් සිටි එකේ එක පැත්තක් මේ විදියට පේනවා. මම ඇත්තටම දැක්කේ නෑ අපිට පොඩි බැල්කනි එකකුත් තියෙනවා. right බැල්කනියත් හොඳයිනේ ආසයිනේ බැල්කනියක් තියෙන එක. හැබැයි මේ හැමතිස්සෙම එළියට යන්න බෑ බබා. මේක ස්ටොක් වෙලා තියෙනද? right මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මං හිතන්නේ මේක හොටෙල් එකේ පොලිසි එකක්. attention balcony door not allowed to open. The management I think maybe the security reason or some people go outside and they're smoking whatever. අපිට sky train එක ඈත මේ පේනවා ඉන්න සීමාවෙම. ट्रेन එක ගියා. ट्रेन එකක් ආවා මේ මම මේක පෙන්වන්න නැද්ද මෙතන ළඟම තියෙනවා මේ BTS ස්ටේෂන් එක. මේක මේ හරි ලස්සන බිල්ඩිමක් අපාර්ට්මන්ට් බිල්ඩිමක් මම හිතන්නේ මෙතන තියෙන්නේ. air conditioner එකක් තියෙනවා මේ lobby area එකටත්. පොඩි lobby එකක් තියෙන්නේ. හැම room එකක්ම එකින් එක මේ ළඟ ළඟ connect වෙච්ච rooms තියෙන්නේ. තේ හින්දා වැඩි කෑ ගහන්න බෑ. හරි එහෙනම් අපි මේ change එකක් දාගෙන ටක් ගාලා එළියට ගිහිල්ලා මොනවා හරි කාලෙමු. ඕකේ. අපි දැන් මේ ඇවිල්ලා අපේ හොටෙල් එකේ තියෙන breakfast එක ගන්න. අපි දැන් හැබැයි breakfast අරන් ඉවරයි. ඔයාලා ඒක දැක්කේ නෑනේ. අපේ නිසා ඔයාලට පෙන්නන්න යනවා. Yes, let's go look at our breakfast buffet. මෙන්න මෙහෙම අපේ මුලින් තියෙන්නේ අපිට තියෙන මුලින් coffee machine එකක්. ඊට පස්සේ coffee හදා ගන්න පුළුවන්. ඕන එකක් hot water, tea, hot milk, මෙතන juice වර්ග තියෙනවා. ඕකේ අපි මෙතන fruits, salad, cereal ඒ වගේ දේවල් වලට මෙතන මේ හොටෙල් එකට ආවොත් ලබා ගන්න තියෙනවා. microwave right මේ සුප් සෙක්ෂන් එකෙන් පටන් ගත්තොත් අපි හරිම ලස්සනයි මේ සුප් ටික මෙතන තියෙන්නේ. මේකේ ඇත්තටම මේ ලස්සනම දේ තමයි මේ හොටෙල් එකේ අපි ඉන්නකොට අපිට මුළු බැංකොක් සිටි එකම මුළු සිටි එකේ view එකම බලන්න පුළුවන්. හරිම ලස්සන තැනක තමයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ හොටෙල් එකේ. ඇත්තටම මේ හොටෙල් එක හදපු එක්කෙනාට නම් මාරම thank you කියන්න ඕන. මොකද අපිට මේ වගේ දර්ශනයක් ලබා දුන්නා. මේක ලස්සන තැනක් තියෙනවා කන්න උඩ ලස්සනයි අනිත් එක තමයි කන්න තියෙන්නේ.
අනිත් එක පල්ලෙහා ඔවත් උඩ නැතුව ඔය මැඩ ෆ්ලෝර් එක තමයි අපේ පූල් එකේ තියෙන්නේ. අපි තාම ගියේ නෑ. අපි ගිහලා බලමු. ඔව්. අපි දැන් යන්න හදන්නේ. ඔයාලට ඕන නම් අපිත් එක්ක එන්න පුළුවන්. රයිට් අපි කෑම ස්ටාර්ට් කරොත් එහෙම මේ උපේ කරේ ලස්සනයි. හැබැයි මේ අපිට ලයිට් එක වටේ මෙහා පැත්තේ නිසා ටිකක් ක්ලියර් වෙන්න ගන්න අමාරුයි. මේන් ඩිෂස් මේ පැත්තේ තියෙන්නේ. ඒත් එක්කම රයිස් වර්ග දෙකක් තියෙනවා. Thai food menu එකක් තමයි තියෙන්නේ. eggs තියෙනවා ඒ පැත්තේ. මේ bakery items ටික මේ විදිහට තියෙනවා. fruits සෑහමානයක් තියෙනවා. salad section එකක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම කව වෙනවනේ. අපි රෙස්ටොරන්ට් එකේ පැත්තට ගිහලා පොඩ්ඩක් බලමු ආපහු ඔන්න. රෙස්ටොරන්ට් එකත් හොඳටම උඩ තියෙනවා. ඔව් මේ තියෙන්නේ රෙස්ටොරන්ට් ඒරියා එක. ඉතින් මේ හරිම ලස්සන view එකක්. දීපානිගේ සුපීගේ ආචේ සීයා ඉන්නවා. දීපානිගේ සුපීගේ බාප්පා. දීපානිගේ සුපීගේ නැන්දා. Prettiest girl in the universe, Miss Dimani. සුපී පොඩ බලන්න තාත්තා දිහා. මේ පැති හතරකින්ම සම්පූර්ණම බැංකොක් සිටි එක පේන විදිහට තමයි හොටෙල් එක මේ ඩිසයින් කරලා තියෙන්නේ. මේකත් එක්ක හරිම ලස්සන අත්දැකීමක්.